හොඳයි අපි ගැටලුව හඳුනා ගැනීමෙන් පස්සේ එන මේ දෙවන පියවර තමයි ප්ලෑන් කියන එක නැත්තම් සැලසුම් කිරීම. හරි. ඇක්ෂන් රිසර්ච් එක තුල මුලින්ම ගැටලුව හඳුනා ගන්න ඕනේ. අපි ඒක කලින් වීඩියෝ එකේදී සාකච්ඡා කරා. ඊට පස්සේ ගැටලුව හඳුනා ගත්තයින් පස්සේ සැලසුම, ඒ කියන්නේ විසඳුම සැලසුම් කරන්න ඕනේ. විසඳුම සැලසුම් කිරීමේදී බලන්න දැන් ප්‍රධාන ප්‍රශ්නය තමයි මෙන්න මේ ගැටලුව කුමක්ද කියන එක සහ විසඳන්නේ කෙසේද? ඔබ ඒට විසඳුම් දෙන්නේ කෙසේද? මෙන්න මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නය. ඒක ඔළුවේ තියාගෙන තමයි අපි සැලසුම් හදන්න ඕනේ. ගැටලුව විසඳන්නේ කෙසේද කියන එක විශේෂයෙන් ගැටලුව හඳුනාගත්තන් පස්සේ ඒ ඔස්සේ අපි සැලසුම් කරන්න ඕනේ. දැන් එතනදී තව දෙයක් තමයි අර හඳුනාගත්ත ගැටලුවට සම්බන්ධ නිශ්චිත ගැටලුම් හෝ ක්ෂේත්‍ර හඳුනා ගන්නත් ඕනේ. ඒ ප්‍රධාන ගැටලුවට අමතරව හඳුනාගත්ත ප්‍රධාන පරිශ්‍රණ ගැටලුවට අමතරව විසඳන්න බලාපොරොත්තු වෙන තවත් නිශ්චිත ගැටලුවක් තියෙන්න පුළුවන්. ඒ පරිශ්‍රණය ඇතුලේ නේ. දැන් උදාහරණයක් විදිහට අර කලින් මම එක්සැම්පල් එකක් කරා කතන ඉංග්‍රීසි කතනයේට සම්බන්ධ නොවීම. ඒක සම්බන්ධ වීම වැඩි දියුණු කරන්නේ කොහොමද කියන එකට පරිශ්‍රණයක්. එන්නේ එක්සැම්පල් එකේදී දැන් පරිශ්‍රණ ගැටලුව තමයි අන්තර්ක්‍රියාකාරී ක්‍රම ඔස්සේ ඉංග්‍රීසි කතනයට ඇති උනන්දුව වැඩි කිරීම. ඒතර ඒ යටතේ එතන මේ පන්ති ඉන්න පුළුවන් ලැජ්ජා සහගත ළමයි ඉන්න පුළුවන් ඉංග්‍රීසි කතනයට. එහෙනම් ඒ කණ්ඩායම තුල සිටින ලැජ්ජා සහගත ළමුන් හඳුනා ගැනීම තව ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නිශ්චිත ගැටලුවක් ඒක. ඊළඟට ඒ කණ්ඩායම නැත්තම් ඒ කවය තුල ඉන්න පුළුවන් දැනුම අඩු ළමයි. මේ ඉංග්‍රීසි කතනය සඳහා තාමත් ඒ දැනුම ලබාගෙන නැති ප්‍රමාණවත් නැති ළමයි. එහෙනම් තවත් අපේ පරිශ්‍රණ ගැටලුවක් වෙන්න පුළුවන්. අවශ්‍ය දැනුම ඉංග්‍රීසි කතනය සඳහා අවශ්‍ය දැනුම ඇතිද? ඒ ළමුන් සඳහා ඒ දැනුම පවතීද? කතනය සඳහා දැනුම පවතීද කියලා අපිට උනන් තවත් නිශ්චිත ගැටලුවක් හඳුනා ගන්න පුළුවන්. අන්න ඒ ආකාරයට ප්‍රධාන පරිශ්‍රණ ගැටලුව මත පදනම්ම හඳුනාගත් නිශ්චිත ගැටලුම් හඳුනා ගැනීම සිද්ධ වෙන්න ඕනේ. එහෙම තියෙනවා නිශ්චිත ගැටලුම් තියෙනවා නම් හඳුනා ගැනීමක් සිද්ධ වෙන්න ඕනේ. ඊට අනුව ක්‍රියාකාරකම් සැලසුම් කරන්න ඕනේ. ක්‍රියාකාරකම් සැලසුම් කරනවා කිව්වම උපාය මාර්ග. අපි මොනවද මේ ළමයාගේ ඒ ගැටලුව විසඳීම සඳහා අනුගමනය කරන උපාය මාර්ග මොන වගේ දේවල්ද? නේ දැන් අවධානය අඩු අපි තුන් පාඩමට අවධානය අඩු ළමෙක් ඉන්නවා කියලා. එහෙනම් ඒ අවධානය ඉහළ නන්වා ගැනීම තමයි පරිශ්‍රකයාගේ අරමුණ වෙන්නේ. නම් අවධානය ඉහළ නන්වා ගන්න මොනවද භාවිතා කරන්න පුළුවන්? නව ඉගැන්වීමේ ක්‍රම, තාක්ෂණයේ භාවිතයෙන් ඉගැන්වීම, පරිගණක ක්‍රීඩා භාවිතයෙන් ඉගැන්වීම, අන්න ඒ වගේ නව ක්‍රමවේදයක් ක්‍රියාමාර්ගයක් හඳුන්වලා දෙන්න ඕනේ අර අවධානය අඩු ළමයාගේ අවධානය වැඩි කිරීම සඳහා. right එතනදී භාවිතා කරන මෙවලම් ගැන සැලසුම් කරන්න ඕනේ. මෙවලම් දැන් දත් එක් රැස් කිරීම කියලා එකක් තියෙනවා. ඊළඟ පොයින්ට් එකේ තියෙන දත් එක් රැස් කිරීමේ ක්‍රම. ඊට අවශ්‍ය මෙවලම් අපි සැලසුම් කරන්න. නිරීක්ෂණ පත්‍රිකා ක්විසස් නේ ප්‍රශ්නාවලින් වගේ දේවල් සාකච්ඡා කරනවා නම් ඒ සාකච්ඡාවට අවශ්‍ය ලේඛන ඒවා ඔක්කොම අපි සැලසුම් කරන්න ඕනේ මෙන්න මේ ස්ටෙප් එකේදී. ඊළඟට වඩා වැදගත් වෙනවා මේ කාලරාමුව. කිසියම් නිශ්චිත කාලරාමුවක් ඇතුළත තමයි අපි මේ පරිශ්‍රණය කළ යුත්තේ. මේ දැන් උතන උදාහරණෙත් මම අර කලින් ගත්ත උදාහරණයම තමයි තියෙන්නේ. කියවීමේදී මෙතන තියෙන කියවීමේදී සිසුන්ගේ අඩු සහභාගීත්වය කියන එක කලින් මම කිව්වේ පාඩමට අවධානය නැති වීමක් ගැන. right දැන් මෙතන තියෙන උදාහරණය කියවීමේදී කියවන්න ළමයිගේ සහභාගීත්වය අඩුයි. එහෙනම් අපිට පුළුවන් කියවීමේ කව ඇති කරන්න. සාකච්ඡා කණ්ඩායම් හඳුන්වා දී. ඒ වගේ දැන් තාක්ෂණික ක්‍රම භාවිතා කරනවා නම් අපිට ඩිස්කෂන් බෝඩ් වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. ඒ විදිහට අපි සැලසුම් කරන්න ඕනේ මොකක්ද අර ගැටලුව ඉන්න තැන ඉඳලා ඒ ගැටලුවේ තියෙන තැන ඉඳලා උඩට ගන්න. ඒ ගැටලුවේ මුදවා ගන්න අපි කොහොමද සැලසුම් කරන්නේ? මොනවද අපි කරන ක්‍රියාමාර්ගය? මොනවද අපි උපාය මාර්ගය? අපි මෙවලම් මොනවද? කොච්චර කාල සීමාවක් තුල අපි මේක කරනවද? කියන එක සැලසුම් කරන්න ඕනේ. right සැලසුමෙන් පස්සේ ඊළඟට එනවා අපි බලමු ඊළඟ
එනවා ක්‍රියා කිරීම කියන එක act නේ. සැලසුම් කරායින් පස්සේ ඒ සැලසුම අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. එතන ඒ ක්‍රියාත්මක කරනවා කියන්නේ අර සැලසුමේ තියෙන දේ සත්‍ය වශයෙන්ම අදාළ ස්ථානයට ඇවිල්ලා ඒ ළමයි එකතු කරගෙන ඒ අයත් එක්ක ක්‍රියාත්මක කිරීම. ඒතර කලින් අපි උපාය මාර්ග සැලසුම් කළා. ඒ උපාය මාර්ගය දැන් ක්‍රියාත්මක කරනවා. හරි නේද? අපි හිතමු උදාහරණයක් විදිහට ළමයාගේ ඒ අවධානය වැඩි කරගන්න ගැනීම කෙරෙහි ඒ අවධානය වැඩි කරගන්න අපි තාක්ෂණික ක්‍රමයක් භාවිතා කරනවා. අපි හිතමු තාක්ෂණය හරහා ඇනිමේෂන් සහිත පින්තූර පෙන්වනවා කියලා. එහෙනම් අන්නේ ඇනිමේෂන් සහිත පින්තූර අපි ගෙනල්ලා පෙන්වන්න ඕනේ. පන්ති කාමරය තුල දාලා පෙන්වනවා. ඒතර ඒක තමයි උපාය මාර්ගය. එක එකක්. හරි. එහෙම නැත්නම් අර කියවීමේ උනන්දුව වැඩි කරන්න. මේ කියවීමේ දුර්වල ළමයට කියවීමේ උනන්දුව වැඩි කරන්න අපිට කියවීමේ කව ඇති කරන්න පුළුවන්. ඒතර ඒ කියවීමේ කවයක් පන්ති කාමරය තුල සෑදීම තමයි ක්‍රියාත්මක කිරීම කියලා කියන්නේ. අර සැලසුමට අනුව. මේ සැලැස්මට අනුව අපි ඉගැන්වීම කරන්න ඕනේ, මැදිහත් වීම කරන්න ඕනේ, ළමයිට මඟ පෙන්වීම ඒ ඔක්කොම කරන්න ඕනේ. හරි. නිශ්චිත කණ්ඩායමට සහ ක්‍රම කෙරෙහි අවධානය යොමු වෙන්නේ මේ පියවරේදී තමයි. ඒක තමයි මෙච්චර වෙලා කිව්වේ. හරි. අපි මේ නිශ්චිත කණ්ඩායම ඉන්න තැනට ඇවිල්ලා අර සැලැස්මේ තියෙන විදිහට ඒ තියෙන උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීම තමයි එතනදී සිද්ධ වෙන්නේ. දැන් අතර උදාහරණ තියෙනවා මාසයක් සඳහා සතියකට 3 වතාවක් කියවීමේ කව පවත්වයි. ඒතර අර කියවීමේ කවයක් හදලා ඒ මාසයක් සඳහා සතියකට 3 වතාවක් කියවීමේ කව පවත්වීමට ඒක ප්‍රැක්ටිකලි සත්‍ය වශයෙන්ම පැවැත්වීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. හොඳයි. ඒතර සැලසීම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම කියන කාරණේ තමයි මෙතනදී අපි සාකච්ඡා කරේ.